ඒ කියන්නේ මම හිතන විදියට මේක ලිව්වේ ඩිමිට්‍රි කියලා. අපිට හිතන්න පුළුවන්. ජෝර්ජ් කීවාය. ඒ වගේම කවුරු හරි සැපියොන් වරදි මේ 25 වෙනිදා හමු වුණා. ඒ වුණත් කවුද සහ ඇයි? ඒ හමුවීම අපේ ගැටලුවට අදාළ එකක්ද? කාරණාව තමයි ලිපි ශීර්ෂය පිටුවස හරස් ඉරි දෙකක් අඳිමින් නැන්සි කීවාලු. ඔහු ඒක ලිව්වේ කාට වුණත් බොහෝ දුරට ඔහු මේ ගුවන් යානයේ ඉන්නවා. නමුත් අපට ඕනේ නැහැ අපි මිස්ටර් ජෝර්ජියෝ හොයනවා කියලා ඔහුට දැනගන්න අරින්න. එහෙම නේද? බෙස් ප්‍රකාශ කළාය. ඇය විසින් අඳින ලද ටික් ටැක්ටෝ සටහනේ කොනක වූ කොටුවක කතරයක් සටහන් කළාය. ඔයා කියන්නේ අපි ලිපි ශීර්ෂයේ අයිතිකාරය කවුද කියලා නැගිටලා අහන්න හොඳ නෑ කියන එක නම් මම එකග වෙනවා. නැන්සි කීවාය. ඇය සහ බෙස් ටික් ටැක්ටෝ තරඟවාර කිහිපයක් ක්‍රීඩා කළහ. ඉන්පසු රාත්‍රී ආහාර වේල ලැබුණි. සෑම පිඟානකම මුසාකා සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණු අතර ෆෙටා චීස් සහ කළු ඔලිව් වලින් සරසා තිබූ නැවුම් කොළ සලාදයක්ද විය. මම වම්බටුවලට ගොඩක් ආසයි. ඇයගේ අන්තිම ආහාර කොටස රස බලමින් බෙස් කීවාය. ආහාරයෙන් පසු ගැහැණු ළමුන් සංගීතයට සවන් දීම සඳහා හෙඩ්ෆෝන් පැළඳගත් අතර පසුව ගුවන් යානයේ ඉන්ෆ්ලයිට් චිත්‍රපටයේ ශබ්දයට සවන් දුන්හ. ඔවුන්ගේ සතුටට හේතු වූ කරුණ නම් එය ඇතැන්සි රූපගත කර තිබීමයි. නැන්සි කතාවට වඩා අවධානය යොමු කළේ හෙට දින සිදු කළ යුතු ගැටලු සහගත පරීක්ෂණය පිළිබඳවය. ආහාරගෙන අවසන් වූ පසුද යානයේ ආලෝක පහන් අඳුරුව පැවතුණි. තරුණ රහස් පරීක්ෂිකාවන් කොට්ට සහ බ්ලැන්කට්ටු ඉල්ලා ගත්හ. ගුඩ් නයිට්, ජෝර්ජ් ඈනුමක් යවමින් පැවසුවාය. නයිට්, බෙස් පැවසුවාය. නැන්සි අත්බෑගය ඇයගේ පසකින් තබාගත් අතර ගැඹුරු නින්දකට වැටමින් දෙනිත් පියාගත්තාය. පැයක් පමණ ගත වූ පසු ඇගේ අත්බෑගය සෙලවුණක් මෙන් දැන්නු ඇය අවදි වූවාය. ඇය වටපිට බැලූ නමුත් කිසිවෙක් නොදුටුවාය. ඒක මගේ හිතේ සැකීවෙන්න ඇති. ඇය නිගමනය කළ අතර නැවත නින්දට වැටුණාය. පැය කිහිපයකට පසු සූර්යාලෝකය ගුවන් යානය මතට පතිත වූ අතර එය දකුණු යුරෝපය මතින් පියාසර කරමින් තිබුණි. ඒ වන විට නිව්යෝක් වල උදෑසන 3 වූ අතර මෙහි උදෑසන 9 වී තිබුණි. අපිට පැය 6ක් මග ඇරුණා. බෙස් ඈනුමක් යවමින් කීවාය. ගණන් ගන්න එපා. ඇගේ ඥාති සහෝදරිය පිළිතුරු දුන්නාය. ඔයාට අපි ගෙදර ගියාම ඒව නැවත ගන්න පුළුවන් වෙයි. පොරොන්දු වෙනවද? අනිත් ගැහැණු ළමයා ඇසුවාය. ඇය නැවත දැස් වසාගත් අතර නැන්සියගේ අත්බයිගේ විවෘත කළාය. ඒක නැහැ. ඇය කෑ ගැසුවාය. මොකක්ද නැත්තේ? ජෝර්ජ් ඇසුවාය. කොලේ ලෙටර් හෙඩ් එක. ඔයාට විශ්වාසද? බෙස් එකතු කළාය. ඔයාම බලන්න, නැන්සි කීවාය. ඇය ඇගේ පසුම්බියෙන් චෙක් පොතක්, විවිධාකාර වූ රූපලාවන්‍ය ද්‍රව්‍ය, ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක්, පාස්පෝර්ට් එක වැනි සියල්ල පිටතටගත් අතර ගමන් මල්ල තුල කුඩා යතුරක් පමණක් ඉතුරු වී තිබිණි. ඔයාගේ ඩිනර් නැප්කින් එකත් එක්ක ඔයා ඒක වීසි කරා වෙන්න ඇති. ජෝර්ජ් යෝජනා කළාය. නැන්සියගේ හිස වැනුවාය. ඔයාට මතක නැද්ද? අපි ඒක පිටිපස්සේ ටික් ටැක්ටෝ සෙල්ලම කළා. ඊට පස්සේ අපි කන්න කලින් මම ඒක මගේ පසුම්බියට දැම්මා. ඇය ඇගේ ආසනය මතට ඇද වැටුණාය. කවුරු හරි ඒක සොරකම් කරලා. ඇය එක් කළාය. ඇය බෑගේ සෙලවුණු බවක් දැනුණු නිසා රාත්‍රියේදී ඇහැරුණු බවද කීවාය. නමුත් මම හිතන්නේ මම ගොඩක් මහන්සි වෙලා හිටපු නිසා ඒක අතහැරලා දැම්මා. දුක් වෙන්න එපා. බෙස් ඇය වැස්සසුවාය. අඩුතරමේ අපි දන්නවා දැනට ගුවන් යානයේ ඉන්න මගියෙක් දිමිත්‍රි එක්ක සම්බන්ධතාවයක් පවත්වනවා කියලා. ඒ කියන්නේ අපි මිනිස්සු 300කකින් ප්‍රශ්න කරන්න ඕනේ. ජෝර්ජ් සරදම් කළාය. නැන්සියගේ නාසය කෙසුවාය. ඔයයි බෙසුයි කෝච් එක බලන්න. මම ෆස්ට් ක්ලාස් එක බලන්නම්. ඇය සිනාසෙමින් පිළිතුරු දුන්නාය. ගැහැණු ළමුන් සිදුවීම මොහොතකට අමතක කළ අතර ඔවුන්ගේ ඇඳුම් මළු බාගත්හ. පිටත සූර්යයා ක්ලයිෆාඩා ප්‍රදේශයේ තාපයෙන් වසා දමමින් තිබුණි. ගොඩක් උණුසුම්.
තාපය ඇගේ පාවාහන් විනිවිද යනු දෙනුණු ජෝර්ජ් කීවාය. අපි ඒකට හුරු වෙයි. පැවසූ නැන්සි ටැක්සි නැවතුම් පොළව තැහැරුණාය. මොහොතකට පසු ගැහැණු ළමුන් ඔමෝනියා චතුරස්‍රයේ පිහිටි චාම් ස්ථානයක් වූ හොටෙල් ස්කයිරෝස් වෙත ගමන් කරමින් සිටියහ. අලංකාරයි. පෝටර්වරයා ඔවුන්ගේ කාමරය පෙන්වූ විට බෙස් කෑ ගැසුවාය. එය විශාල වූ අතර ඇක්ට්‍රෝපොලිස්හි ටෙරස් දර්ශනයක් දක්වා විවර වූ ස්ලයිඩින් වීදුරු දොරවල් තිබුණි. බිත්ති මත එම්බ්‍රොයිඩර් කරන ලද පටි සහ සෑම ඇදක් අසලම කුඩා ෆ්ලොකර් පලසක් තිබුණි. අපි උදේ නැගිටිනකොට අපි ඇතීනියානු වලවුකුලක් මත පාවෙනවා කියලා හිතෙයි. බෙස් කීවාය. නැන්සි සහ ජෝර්ජ් ඔවුන්ගේ ගමන් මළු විවෘත කරන අතුරුතොර සිනාසුනාය. නැන්සි නැමෙන කුඩයක් ගලවා මේක කිදිර තියෙන්නේ තිබුණි. ඒ පෙවසුවාය. ඇය වෙනත් කිසිවක් අසුරන්නට පෙර දොරට තට්ටු කරන හඩක් ඇසුනි. දොරටු පාලකයා රසවත් පෙනුමක් ඇති කහ ඇපල් කෝඩයක් රැගෙන ආපසු පැමිණ තිබුණි. ඔයාට ඔහු එය වීදුරු දොරවල් ඉදිරිපිට මේසිය මත තැබුවේය. ස්තුතියි. නැන්සි පිළිතුරු දුන්නාය. සමහර විට නෙට් ඒවා එව්ව වෙන්න ඇති. නැන්සිගේ විශේෂ දිනය ගැන සඳහන් කරමින් දොරටු පාලකයා පිටව ගිය පසු බෙස් යෝජනා කළාය. කාඩ් එකක් තියනවද? එහෙම එකක් පේන්නේ නැහැ. නැන්සි පැවසුවාය. සමහර විට මේක හෝටලයේ පිළිගැනීමේ ත්‍යාගයක් වෙන්න ඇති. ඇයට එය රස බැලීමට අවශ්‍ය වූ නමුත් මුලින්ම ඇගේ ඇඳුම් එල්ලා තැබීමට ඇය තීරණය කළාය. අනෙක් අතට ජෝර්ජ් උඩු තිබූ ඇපල් ගෙඩියක් ඉවතට ගත්තාය. ඇය එය සපා කන අතර කූඩය තුල කොළ පැහැති සහ කොරපොතු සහිත යමක් ඇයට පෙනුනි. එය පළතුරු අතර ඉහළට ලිස්සා යමින් තිබුණි. ජෝර්ජ් ඇපල් ගෙඩිය බිම දමා පසුපසට ගියාය. මෙතන සර්පයෙක් ඉන්නවා. නැන්සි, බෙස්, ඇය කෑ ගැසුවාය. දැන් විෂ සහිත හිස මතුවිය. ජෝර්ජ් හුස්ම අල්ලාගෙන තවත් පියවරක් ඉදිරියට තැබූ අතර නැන්සි ඇගේ කූඩය සඳහා අත දිගු කළාය. හෙල්ලෙන්න එපා. ඇය ජෝර්ජ්ට පවසා කුඩේ කෙළවර පුරගයාගේ යටින් එබුවාය. ඌ හදිසියේම ඉදිරියට පැන්න අතර නැවතත් පසුපසට ඇදුණාය. ඔහ්, බෙස් කෑ ගැසුවාය. පරිස්සම් වෙන්න. ඇගේ ඥාති සහෝදරිය ඇයට බැන වැදුනාය. තත්පර කිහිපයක් සෙමින් ගෙවී ගියේ නැන්සි කුඩය සර්පයාට ඇමක් ලෙස තබා ගනිමින් සෙමෙන් ලංවන විටය. මෙවර ඇයට සහනයක් ගෙන දෙමින් ඌ කුඩේ කෙළවර වටා එතුනේය. කුණු කෝඩයයි ෆ්ලොකාට් කාපට් එකයි ගන්න. නැන්සි බෙස්ට කීවාය. අපි ඒක ආවරණයක් විදියට පාවිච්චි කරමු. වෙවුලමින් බෙස් නැන්සිගේ උපදෙස්වලට කීකරු වූවාය. ඇය කුඩේ මේසය අසල තබා ඒ අසලින් කාපට් එක දමා පසුව ඉවතට දිව ගියාය. නැන්සි සෙමින් හා ස්ථාවරව ඇගේ විනුබ මතට හැරි විෂ සහිත සත්වයාගෙන් ඇගේ ඇස් ඉවතට නොගෙන කුඩය කූඩයට පහත් කළාය. හයු සර්පයා ලිස්සා යන විට ඇය සැනසුම් සුසුමක් හෙළුවාය. නැන්සි හෝටලේ කළමනාකරුවන් වෙත දුරගත නැමතුමක් ලබා දුන්නාය. ඒක පැහැර කරන්න කෙනෙක්කි. ඇය ගැහැණු ළමයින්ට පැවසුවාය. කවදද? බෙස් තවමත් වේගොලමින් ඇසුවාය. ඉක්මනින්, ඉතා ඉක්මනින්. පොරොන්දු වූ පරිදි මිනිත්තු කිහිපයක් ඇතුළත තරුණ හෝටල් සේවකයෙක් පෙනී සිටියේය. ඔහු කිසිවක් කීවේ නැත. නමුත් ඔහු කුණු කූඩේ ඉවතටගෙන කාපට් එක එසවූ විට ඔහු හුස්ම හිර කරගත්තේය. ඔහු ඉක්මනින් හැරී එය රැගෙන ශාලාව දිගේ දිව ගියේය. ඇපල් ටිකත් එයාට දෙන්න, බෙස් කීවාය. පෝටර් ඇය ඔහුට කතා කළාය. නමුත් ඒ වන විටත් ප්‍රමාද වැඩි විය. ඔහු පඩි පෙරකින් පිටවීමේ දොරටුවෙන් අතුරුදන් වී තිබුණි. ඒකත් හොඳයි. නැන්සි කූඩෙන් ඇපල් ඉවත් කරමින් පැවසුවාය. සමහර විට ඇතුළත වෙනත් දෙයක් සැඟවී තියෙන්න පුළුවන්. ගෝනුස්සෙක් වගේද? බෙස් කෙන්ද්‍රී ගෑවාය. ඕනෑම දෙයක්. සමහර විට ඩොලර් බිල්පත් තියෙන්න පුළුවන්. නැන්සි අභිරහස් ලෙස නිවේදනය කළාය. රන් ඇපල් පිළිබඳ ග්‍රීක මිත්‍යාව මතකද? හෙරක්ලීස්ගේ කුළුණ වටා ඇඹරුණු සර්පයෙකු විසින් ඒවා ආරක්ෂා කරන ලද අතර
ඩොලර් ලකුණ ඇති වූයේ එලෙසිනි. මම හැමදාම හිතුවේ ඇපල් කියන්නේ ඇප්‍රොඩයිට් දෙවගෙනගින් ලැබුණු ආදර තෑග්ගක් කියලා. බෙස් සිහිනෙන්මෙන් පැවසුවාය. අදහස නොසලකා හරිමින් නැන්සි ඌඩේ ඇතුළට එබුණාය. මෙහි කිසිවක් නෑ. ඇය එය නැවත පුරුවමින් පැවසුවාය. ඉතින් දැන් මොකද? බෙස් ඇගේ ඇඳමතට පෙරලමින් ඇසුවාය. මට හොඳටම පිස්සු. ඔයා මනස්කාතවලින් පෙළෙනවා විතරයි. ජෝර්ජ් සිනාසුනාය. එන්න නැගිටින්න, අපිට කරන්න වැඩ තියෙනවා. මේ වෙලාවෙමද? බෙස් මිමුණුවාය. නැන්සි ඇගේ ඔරලෝසුව දෙස බැලුවාය. මිස්ටර් චට්ස් ඔහුගේ කාර්යාලයෙන් පිටව යාමට පෙර අපට ඔහු අල්ලගන්න පුළුවන් වේවි. ඇය පැවසුවේ හෙලන් නිකලස්ගේ මාමගෙන් ලැබුණු උරමය හසුරුවන නීතිඥවරයා ගැන සඳහන් කරමිනි. ගැහැණු ළමයින් කුලීරතයකින් ගොස් වට්ස් සහ වට්ස් නීති සමාගම ලෙස රූ මහතා නැන්සිට ලබා දුන් ලිපිනයට ගියහ. ඔවුන් පුදුමයට පත් කරමින් නීතිඥයින් එහි නොවූ අතර දොරටුවේ වෙනත් නමක් පින්තාරු කර තිබුණි. ඇතුළත නැන්සි පිළිගැනීමේ නිලධාරණියට තමාව හඳුන්වා දුන්නාය. නීති කාර්යාලය සම්බන්ධයෙන් නැන්සිගේ ප්‍රශ්නය ඇසූ විට ඇය ආචාරශීලීව සිනාසුනාය. මම දන්නේ පියා වට්ස් සීනියර් කලකට පෙර මියගිය බව පමණයි. ඔහුගේ පුතා කොහේදයි මම දන්නේ නෑ. වෙන කවුරුවත් දන්නෙත් නෑ. බොහොම ස්තුතියි, නැන්සි කලකිරීමෙන් කීවාය. යන්න හැරෙන විට ඇය සහ අනෙක් අය පිටුපස සිටගෙන සිටි තරුණ කාන්තාවක් සමග කතා කිරීමට පලා සිටි පිරිමකු හමුවිය. ගැහැණු ළමයින් සමාව අයද ලැජ්ජාවෙන් පිටව ගියහ. මං කල්පනා කරන්නේ වට්ස් කොහෙද ගියේ කියලා, බෙස් පැවසීය. කවුද දන්නේ? ජෝර්ජ් සුසුමක් හිලුවාය. ප්‍රශ්නය අපි මෙතනින් ඊළඟට යන්න කොහෙටද? අනවශ්‍ය වෙස් මොහොන. අපි ප්ලාකවලින් වැඩි ආයතක නෙවෙයි ඉන්නේ. නැන්සි බෙස්ගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නාය. එහෙනම් අපි මොනවද බලාගෙන ඉන්නේ? ඇගේ මිතුරිය ඇසුවාය. මට ආරංචි විදියට ඒක අභිරහස සහ උද්‍යෝගිමත් තැනක්.